සයිට් එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න මේ වීඩියෝ එක කරන්නේ. දැනට ආදායම් ලබන කට්ටියන්ට මේ වීඩියෝ ගේන්නේ. ආදායම් ලැබීමට බලාපොරොත්තු වෙන කට්ටියන්ට ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බා සයිට් එකේ කොහොමද වැඩ කරන්නේ? යාළුවට හරියට තේරෙන්නේ නැහැ මේ වැඩ කරන විදිය පිළිබඳව කියලා. ඊට අමතරව සයිට් එකේ ආදායම ගන්න විදිය ඒගොල්ලන්ට හරි දැනුමක් නැහැ කියලා කොහොමද ආදායම් එකෙන් ගන්න කියන එක. ඉතින් ඒක සම්බන්ධව තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඊට අමතරව මේ වීඩියෝ එකේ වෙබ්සයිට් එකත් එක්ක එකතු වෙලා නොමිලේ මුදල් උපයන්නේ කොහොමද කියන එකත් මම ඔයාලට කියලා දෙනවා ඉස්සරහට. සාමාන්‍ය account එකක් හදාගන්න process එක මේකට කලින් YouTube videos දාලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා ගාව නැත්නම් register වෙන විදිය company එකේ WhatsApp number එකෙන් ඉල්ල ගන්න. ඒගොල්ලෝ ඔයාලට link එකේ වයි video එකේ මේ video එක බලන්න සම්පූර්ණයෙන් A to Z විස්තර කරලා තියෙනවා. ඒකේ කොහොමද account එක හදාගන්නේ, ඊට අමතරව කොහොමද මුදල් දාන්නේ, package එකක් ගන්න, withdraw කරන්නේ සියලුම දේ video වල තියෙනවා. හැබැයි මම මේ video එකේ තාම පොඩි සරල මතක් කිරීමක් කරන්නම්. මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ ට්‍රේඩර්ස්ලාට නෙමෙයි. මේ වෙබ්සයිට් එකේ ඉන්නවා ට්‍රේඩින් ප්‍රොෆෙෂනල්ස්ලා. ඒතකොට ඒගොල්ලෝ තමයි ට්‍රේඩ් කරන්නේ. ඔයාලා ට්‍රේඩින් ගැන දන්නේ නැත්නම් අවබෝධයක් නැත්නම් අනිත් එක ට්‍රේඩ් කරන්න බයයි නම් තමන්ගේ මුදල් නැති වෙයි කියලා. ආදායමක් බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය ඉන්නවා නම්, ගෙදර ඉන්න කෙනෙක් වුණත්, ඊට අමතරව රැකියාවක් කරන කෙනෙක් වුණත්, අමතර ආදායමක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේකට මුදල් යෙදීමේ හැකියාව මත ආදායම් ගන්න පුළුවන්. ඉතින් රිස්ක් එකක් නැහැ. මොකද මේක ඩේලි බේසිස්, ඒ කියන්නේ දවස ගානේ දෛනික පැකේජස් දෙකක් තියෙනවා. ඊට අමතරව සති දෙක, ඊට අමතරව මාසේ, ඊට අමතරව දවස් 45 දවස් 60 යන ආදි වශයෙන් පැකේජස් මේක නිර්මාණය කරලා තිනවා. ඒක නිසා කිසිම රිස්ක් එකක් නැහැ. මොකද long time මේක යන්නේ ඉතාමත් කෙටි කාලෙකින් මුදල් ලබා ගැනීම හැකියාව තියෙනවා. මම ඔයාලට එක්සැම්පල් එකක් කියලා දෙන්නම් පැකේජ් වලින් ඉන්කම් එක ලැබෙන්නේ කියලා. උදාහරණයක් විදිහට ස්ටඩික් නිම්බර් කියන පැකේජ් එක ගත්තොත් පැකේජ් එක වළංගු දවස් 15ක percentage එක 118ක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයාලා ඩොලර් 100ක් මේක ඉන්වෙස්ට් කරොත් එහෙම ඔයාලට දවස් 15 ඇතුළත ඩොලර්ස් 18ක් ප්‍රොෆිට් ලැබෙනවා. එතකොට දවස් 15 ඇතුළත ඔයාලට ඩොලර්ස් 118ක් ලැබෙනවා. ඒ ඔයාලා ඉන්වෙස්ට් කරපු ඩොලර් 100 සහ ප්‍රොෆිට් විදියට ඩොලර්ස් 18ක්. මේ හැම පැකේජ් එකකම මේ විදිහට තමයි ඕගොල්ලන්ට ඉන්කම් එක ලැබෙන්නේ. මේ උදාහරණය හැම එකකටම දාලා වෙලා ඔයාලට පුළුවන් මේකෙන් කොච්චරක් ඔයාලට ඉන්කම් කියනවාද කියලා බලා ගන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පැකේජ් එකෙන් කොච්චර ආදායමක් ලැබෙනවද කියලා කස්ටමර් සර්විස් එකෙන් දැනගන්න. අදාළ පැකේජ් එකේ වටිනාකම ඕගොල්ලන්ට කීය ඔයාලා ඉන්වෙස්ට් කරන මුදලත් එක්ක. ඒත් එක්කම ඔයාලට පුළුවන් මේක දිගටම කන්ටිනියු කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දවස් 15 ගියාට පස්සේ ඔයාලට නැවතත් ඕනම් මේක ආයෝජනය කරන්න පුළුවන්. ඕනම් කැමති නම් ඔයාලා 118ම ආයෝජනය කරන්න පුළුවන්. තවත් එතකොට ප්‍රොෆිට් මේකින් එනවා. එහෙම නැත්නම් ආපහු අර ඉතුරු ඔයගොල්ලෝ ප්‍රොෆිට් එක ඉතුරු කරන ඩොලර්ස් 18 ඉතුරු කරන ආපහු ඩොලර් 100 ඉන්වෙස්ට් කරලා ඊළඟ දවස් 15 වෙද්දී තවත් ඩොලර්ස් 18ක් මේකෙන් earn කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක කන්ටිනියු කරගෙන යන්නත් පුළුවන් ඔයාලට. හොඳ ඉන්කම් එකක්. බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද ලංකාවේ ආයතනයක් ඒ වගේම දැනට අපේ ආදායම් ලබන කට්ටිය 3500කට වැඩි ඉන්නවා. ඉතින් ඒක නිසා long term period ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි මේක, ෂෝට් ටර්ම් එකක්. ඒක නිසා ඔයගොල්ලන්ට කිසිම බය වෙන්න දෙයක් නැහැ. මුදල් නැති වෙයි, මුදල් නාස්තිය කියලා ට්‍රේඩින් කරනවා වගේ ඔයාලට තවදුරටත් බය වෙන්න දෙයක් නැහැ. මොකද ට්‍රේඩින් වගේ රිස්ක් එකක් නැහැ මේකේ. ට්‍රේඩර්ස් ලැබෙනයි ඔයාලට ගෙවන ප්‍රොෆිට් එක අනිවාර්යෙන් එයාලා ගෙවනවා. ඒක නිසා මේක බය වෙන්න දෙයක් නැහැ. ඊට අමතරව මේකේ නොමිලේ මුදල් උපයන විදිය මම මේ වීඩියෝ එකෙම කියලා දෙන්නම්. ඔයාලගේ රෙෆරල් සිස්ටම් එකක් මේකේ තියෙනවා. මෙතන my status කියන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලට එතනින් ඔයාලගේ රෙෆරල් කෝඩ් එක ගන්න පුළුවන්. මෙතන ඔයාලට තියෙනවා රෙෆරල් ලින්ක් කියලා. ලින්ක් එක කොපි කරගෙන ඔයාලා දන්න කට්ටියන්ට මේකෙන් ඉන්වයිට් කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න කියලා. එතකොට ඒ එන හැම රෙෆරල් එකකටම ඔයාලට ඩොලර්ස් 1ක මුදලක් දැනට ගෙවනවා. හැබැයි එන කට්ටිය ඔක්කොම ඇක්ටිව් මට්ටමේ ඉන්න ඕනේ. ඔරිජිනල් account එන්න ඕනේ. ඔරිජිනල් Gmail තියෙන්න ඕනේ. මොකද මේගොල්ලෝ වෙරිෆයි කරගන්නවා මේ ඔරිජිනල් කට්ටියද මෙයාලා සයිට් එකේ වැඩ කරන කට්ටියද කියලා. එතකොට තමයි ඔයාලට මේක ඉන්කම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පළවෙනි ඩොලර්ස් 10, ඒ කියන්නේ පළවෙනි 10 දෙනා ඔයාලා මේකට රෙෆරල් කරපු ගමන් ඔයාලට පළවෙනි පැකේජ් එක ඩොලර්ස් 10 ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් එහාට ඔයාලට මේක ඩ්‍රෝ කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව මේ රෙෆරල් ලෙවල්ස් තියෙනවා. level 2, level 3 කියලා. එතකොට මේ හම්බෙන රෙෆරල් එකට හම්බෙන ගාණත් වැඩි වෙනවා. ඉතින් ඒ විදිහට රෙෆරල් වලනොත් මේකේ ලොකෝට ඉන්කම් එකක් ගන්න පුළුවන්. අනික් ඒ වගේ ස්කෑම් එකක් එහෙම නැත්නම් මේ පිරමිඩ් සිස්ටම් එකක් නෙමෙයි. ඒක නිසා මේකට ඕන කෙනෙකුට ඇවිල්ලා බය නැතුව වැඩ කරන්න පුළුවන්. මොකද ඔයාලගේ මුදල් වලට කිසි රිස්ක් එකක් නැහැ මේකේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කස්ටමර් සර්විස් එකට මැසේජ් එකක් දාන්න යාලා ඔයාලගේ ගැටලුව sort out කරලා දෙයි.